යම් දවසක ධාතුන් වහන්සේලාට වඳින බෝධින් වහන්සේලාට වඳින සත්පුරුෂයෝ ලෝකයෙන් නැති වුණාට පස්සේ ඒක තව ටික කාලයයි. තව අවුරුදු 1000කමාරත් ඒ උපරිම 2500ක්. ඊට පස්සේ ලංකාවේ යම් තාක් ධාතුන් වහන්සේලා තියනවාද ඒ සියලු ධාතුන් වහන්සේලා මේ උතුම් ස්වර්ණමාලී මහසෑය රජාණන් වහන්සේගේ ආහසට එනවා. එදාට රහතන් වහන්සේලාගේ 이르දිය එතනින් නිමා වෙන්නේ. කුමක්ද 이르දිය? මේ ධාතු ගැබ විවර වෙන්නේ. ඒ 이르දිය එදාට ඉවරයි. මේ සෑ ගැබ දිබය වෙලා අර බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර අතුරුදහන් වෙලා ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගිලා ලංකාවේ තැන් තැන් වල වෙසේරුවිල ලලාට ධාතුන් වහන්සේ, නුවර දළදා වහන්සේ, සෝමාවතී දළදා වහන්සේ, ඊළඟට මයංගනී ග්‍රීවා ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ, තිරියායේ කේශ ධාතුන් වහන්සේ, මිහින්තලේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ, ඒ ඔක්කොම ධාතුන් වහන්සේලා මේ උතුම් සෑය ළඟට එකතු වෙනවා. ඒවා බලන්ට ඉදාට සත්පුරුෂ දෙවියන්ට පුළුවන්, මිනිසු නෑ. මේ සෑගර්භයේ දෙබෑවෙලා ඒ වංශ කතාවල තියෙන බුද්ධ අධිෂ්ඨාන ගැන අටුවාවල තියෙන විස්තර මේ ධාතු පරිනිර්වාණය. දෙබෑවෙලා මේ ධාතුන් වහන්සේලා ඔක්කොම ටික මුතු වැලක් ඇමනුවා වගේ දඹදිවට වඩිනවා නාගදීපේ හරහා. ඒතර නාගදීපේ තියෙන මැණික් පුටුව මතුවෙලා භාග්‍යතුන් වහන්සේට 80ක් පනවනවා දඹදිවට යනකම්. ඊට පස්සේ දඹදිව වජිරාසනේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේ හැර අනිත් දළදා වහන්සේ ගැන ඔයාලා අහලා නැතුව ඇති. ඉතුරු 36ක් ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 49යිනේ. උඩ ඇන්දේ දන්ත ධාතුන් වහන්සේලා 49යි 29යි. යටි ඇන්දේ දන්ත ධාතුන් වහන්සේලා 29යි. හතර දළදා වහන්සේලා හැර ඉතුරු 36ක් ධාතුන් වහන්සේලා සක්වලවල් 36ක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ගැන අහලා තියෙනවා මිසක් ඇඟේ රෝම ගැන අහලා නැහනේ. එක රෝමයක් එක ලෝක ධාතුක තියෙන්නේ. මම අහලා තියෙනවා අටුවාවල රෝම තියෙනවා 96 කෝටියක් කියලා. 96 කෝටියක් සක්වලවල් වල රෝම ධාතු. ඒ සියලුම ධාතුන් වහන්සේලා එක මොහොතේම දඹදිව වජිරාසනයට වඩිනවා. බුදුන් ලංකාවේ උපන්නා කියලා මිත්‍යා දෘෂ්ටිය පතුරවපු අන්ධ බාල අසත්පුරුෂ පුජ්‍යලියෝ දඹදිව වජිරාසනයට ඇයි මේ කෝවිලට යන්නේ කියලා ෆොටෝ දදා ගියා ඉන්ටර්නෙට් එකේ. ඒ සත්වයෝ එදාට නිරේ. අනුමෝදන් වුණායි නිරේ. බුදුනුත් ඇත්තටම මෙහි ඉපදුනාද බං කියලා හරි වචනයක් කියලා ඉන්නවනම් මෙතන ඉන්න අය අද සමාව ගන්න මේ බණෙන් පස්සේ. ඒ වචනෙට සමාව ගන්න. මේ ලංකාව මිසක් දඹදිව නෙවෙයි. ඊට පස්සේ වජිරාසනයට එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තිබ්බ තැන පිහිටනවා. ඒ ධාතුන් වහන්සේ ඇමිනිලා ඒ විදිහටම බුදු සිරුර මැවෙනවා. මැරිලා වජිරාසනේ අර ඒ තියෙන ගොඩනැගිලි වලින් වැහිලා ඒ කාලේට පස් වලින් වැහිලා තියෙන සම්බුදු වෙනකොට යම් භූමියක ඉඳගත්තද ඒ භූමිය පොළොව දෙබෑ කරගෙන මතුවෙනවා වජිරාසනේ. ඒ මත වැඩ ඉන්න අර ධාතුන් වහන්සේලාගේ මැවුන බුදු සිරුර බුදු ගුණ කියා බුදුරජාණන් වහන්සේට පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියනට ඇහින් කඳුළු වැටි මගේ බුදුරජාණන් වහන්සේ කියලා අහගෙන හිටපු බුද්ධානුස්සතියෙන් බලවත් සත්වයා එදාට දෙව්ලොව ඉපදිලා හිටියොත් එහෙම එදාට බුදුරජාණන් වහන්සේ මුළු සක්වලටම පේනවා. ඒක පින්වත්නි මේ වගේ අහසේ හඳ තියෙනකොට හැමතැනටම පේනව නේද? හඳ ඉන්දියාවටත් පේනවා, ලංකාවටත් පේනවා, මාතරටත් පේනවා, අනුරාධපුරයටත් එක වගේ පේනව නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ මුළු සක්වලටම පේනවා එදාට. ඒ බුදු සිරුර දිහා දකිනකොට බුද්ධාලම්බන ප්‍රීතියෙන්ම සමාධිය ඇති වෙලා සක්කාය දිට්ඨිය සුන්නද්දූලි වෙලා යනවා. මාර්ගඵල ලබනවා බුද්ධානුස්සතියෙන් එදාට බුදු සිරුර දැකලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එදා මොහොතකට අනිත්‍ය ප්‍රතිසංයුක්ත මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන නැවත වරක් මොහොතකට ලෝකේ මාර බලය යට යනවා. එදාට අනිත්‍යයෙන් පුරුදු කරපු ජීවිතය අවබෝධ කරන්න පුරුදු කරපු අය එදාට ධර්මය අවබෝධ කරනවා. ධාතු පරිනිර්වාණයෙන් ධර්මය අවබෝධ කරන ගණන අසංකේයයි. එනිසා කරුණ දන්න සත්පුරුෂයෝ කියනවා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන දෙව්ලොවට යන්න කියලා. අපිට අවුරුදු 2500ක් වුණාට දෙව්ලොවට දවස් කිහිපයක්
හැබැයි මනුස්ස ලෝකේ අවංකව ධර්මය පුරුදු කරන කෙනා, තුනුරුවන්ට නොගහරන කෙනා, සීලය පුරුදු කරන කෙනා, අඩුපාඩු හදාගන්න කෙනා, ධර්මයේ කියවන කෙනා, අවංකව මහන්සි වෙන කෙනා දුකින් නිදහස් වෙන්න එයාට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරෙන් පිහිට